හායි ළමයි පොඩි දෙයක් කියන්න ආවේ අද මට වෙච්ච වැඩක් ගැන මම පෝස්ට් එකක් දාලා තිබ්බා මම දඩයක් ගෙවුවා කියලා 18000ක ඇත්තටම මට එදා මේ ඩුබායි වල ඉන්න විශේෂයෙන් මේ දවස්වල ගොඩක් චෙක් ඉන් යනවා RT එකෙන් චෙක් කරනවා ඔයාලගේ කාඩ් එක නෝ කාඩ් එක ටැප් කරලාද කියලා අනිවාර්යෙන් ටැප් කරන්න මම වෙන 100ක ඉන්න ගමන් මම බස් එකේ ආවා කාඩ් එක ටැප් කරන්නේ නැතුව මට ඇත්තටම අමතක වුණා ඒ වුණාට කොච්චර එක්ස්කියුසස් දුන්නත් වැඩක් නැහැ. ඒගොල්ලෝ ගණන් ගන්නෑ. සප්පාකට ගණන් ගන්නෑ. කෙලින්ම මේ 200ක ඩිරම් 200ක් කියන්නේ ලංකා සල්ලි වලින් 18000ක් වගේ ගාණක් නේ. කෙලින්ම දඩයක් දැම්මා. මට ඒක ගෙවන්න සිද්ධ වුණා. ඉතින් 220ක් ගෙවන්න සිද්ධ වුණා. චාර්ජස්ුත් එක්ක. ඒක නිසා මේ ගොඩක් පරිස්සමෙන් මේ දවස්වල හැමතැනම චෙක් ඉන් යනවා. කාඩ් එක ටැප් කරන්න අමතක කරන්න එපා. අපිට පුළුවන් අර විදිහට මාසෙකට ඇති වෙන්න සල්ලි රීචාර්ජ් කරලා තියාගන්න. ඒකට අමතක වෙන්නේ නැහැ නේද? අපි කරනවා හැමදාම මේක මට ඒ කරලත් මට ඇත්තටම අමතක වුණා. අපි 200ක් රීචාර්ජ් කරනවා අපි දෙන්නගෙම කාඩ් එකට මාසෙ මුල බස් එකට යන්නේන වියදමට. ඒ කරලා පොක් වැඩිපුර 200ක් දීලා ආවා. මොනවා කරන්නේ ඉතින් අමතක වුණා. ඔව් එහෙම පුළුවන් ඔයාලට මේ 200ක් කියන්නේ ඔයගොල්ලන්ගේ වියදම රීචාර්ජ් කරලා තියාගන්න මාසෙ මුල. ඒකට අමතක වෙන්නේ නැහැ රීචාර්ජ් කරන්න. රීචාර්ජ් කරන්න අමතක වෙන්නේ නැහැ. ටැප් කරන්න අමතක වුණා මට. කරන්න දෙයක් නැහැ. කොහමද ඒක ගෙවුවා දැන් නම් ඉතින් කීයටවත් අමතක වෙන්නේ නැහැ. හොඳට මතක තියාගෙන ඉන්න බන්දයි. බස් එකට නගිනකොට මම මතක ඇතුව කාඩ් එක පංච් කරනවා. ඒතර දැන් මොකද්ද මෙයාලට කියන්න තියෙනවට? කියන්න තියෙන දේ අමතක කරන්නේ නැතුව නගිනකොට බහිනකොට කාඩ් එක පංච් කරන්න බස් එකට චෙක් ඉන් වෙන්න චෙක් අවුට් වෙන්න මතක ඇතුව. හරිද එහෙනම් ඉවරයිද? එහෙනම් ඉවරයි. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.